කොහොමද මම මේ යන්න ලෑස්ති වෙන්නේ ලස්සන තැනකට අද වලදී වගේ දවසක්. ඉතින් අපිට ටැම්පල් සිටිස් හරියලා තියෙනවා වාහන සැදෙනවා ගණන් විකාලම. ඉතින් අපිට ස්ටඩි ලීව් එක්සෑම් ළඟ ඉඳලා ඉතින් ස්ටඩි ලීව් එකේ එක දවසක් මම එකට ගන්න චුට්ටක් ඇවිදින්න යන්න. ඉතින් අපි අද බලමු මම කොහෙද ඇවිදින්න යන්නේ කියලා. ගොඩාක් ලස්සන තැනකට තමයි යන්නේ. එහෙනම් අපි ගිහිල්ලා එතනදී හම්බෙමු. ඉතින් ඔන්න අපි අපේ ගමන පටන් ගත්තා. අපි අද ඇවිල්ලා ඉන්නේ නුවර තියෙන බෙල්ලුට් කියන ප්‍රදේශයට. ඉතින් බෙල්ලුට් වලට යන්න තියෙන නුවර අම්පිටිය පාර හරහා තමයි යන්න ඕනි. හරිම ලස්සන පරිසරයක් තියෙන මාරම ලස්සන ප්ලේස් එකක් තමයි බෙල්ලුට් කියන්නේ. ඉතින් හැමතැනම පයින්ස් ගෙඩි වැටිලා මාරම ලස්සනයි. ඉතින් බෙල්ලුට් වල වැවක් තියෙනවා ළමයි. ඒ වැව බලන්න යන්න නම් අපිට ටයිම් එක මදි වුණා. ඉතින් ඕගොල්ලන්ට ඒ වැවේ වීඩියෝ එකක් ඕනේ නම් කමෙන්ට් කරගෙන යන්න. ඒකත් අපි දෙන්න try කරනවා. ඉතින් බලන්නකො හරිම ලස්සනයි. මේ ඇවිල්ලා බෙල්ලුට් වල කන්දේ පහළ කොටස. අපිට කන්දට විතරයි යන්න පුළුවන් උනේ. ඉතින් කන්දේ පහළ කොටස තමයි මේ උඩ නැගගෙන යන ගම. උඩට නැග ගන්න බෑ ළමයි. ලිස්සනවා හොඳටම. ලිස්සනවා කියන්නේ මේ තනකොළ වලට තමයි ලිස්සන්නේ. ගොඩාක්ම ලිස්සනවා. හරියට මේ බැහැ ගන්නත් බෑ නැග ගන්නත් බෑ. බහිනකොට මීට වඩා වැඩි. බලන්නකො ඉතින් හරිම ලස්සන view එකක් තියෙන්නේ බෙල්ලුට් වල. මාරම ලස්සනයි. එහෙනම් ඕගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්නකෝ. ලස්සන වගේම තමයි ළමයි මාර විදියට හුලඟ තියෙනවා. ඉතින් අපි ආපු දවසේ ගස් එහෙම කපලා දාලා තිබුණා. කොහොම වුණත් හරිම ලස්සන ප්ලේස් එකක්. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක පේනවා ඇති කොච්චර හුලඟද කියලා. මාරම විදියට හුලඟ තිබුණා අපි මේ යන දවසේ. මේ ඇවිල්ලා බෙල්ලුට් වල කන්ද උඩ තමයි මේ ඔයගොල්ලන්ට පේන්නේ. හරිම ලස්සනයි. වීඩියෝ එකෙන් පෙන්නපඩි අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි නුවර බෙල්ලුට් කියන්නේ. ළමයි ඔයගොල්ලන් එහෙනම් වීඩියෝ එක එන්ජොයි කරන්න. ඔයා මගේ YouTube channel එකට ආවිත් කෙනෙක් නම් මට subscribe කරලා මගේ channel එකට join වෙන්න. එතකොට ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝස් vlogs බලා ගන්න පුළුවන් වෙයි. ඔයගොල්ලන් කවදාවත් දැකලා නැත්නම් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා මේ වීඩියෝ එකට like කරලා comment කරන්න. එහෙනම් ළමයි වීඩියෝ එක එන්ජොයි කරන්න. මම අද ගිහින් එන්නම්. bye bye.